ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සිසුන් 11 වෙනි ශ්‍රේණියට පැමිණියාම අපුස සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳ ගන්නවා. ඊළඟට 13 ශ්‍රේණියේදී අපුස උසස් පෙළ විභාගයට ඉඳ ගන්නවා. නමුත් මෙහිදී මෙම සිලබස් එක හදලා තියෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්. එය ජාත්‍යන්තරව පිළියෙල කරපු විෂය නිර්දේශයක් නෙමෙයි. ඒ වගේම රට තුළ විශාල ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර පාසල්. මේ ජාත්‍යන්තර පාසල් වලත් පෞද්ගලික පාසල් වලත් එක්සත් රාජධානී එඩෙක්සෙල් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අපොත සාමාන්‍ය පෙළ සහ අපොත උසස් පෙළ විෂයන් සඳහා දරුවන්ට පුහුණුවක් ලබා දීලා ඔවුන් එම විභාග නිම කරනවා. ඉතින් මම හිතන්නේ මේ විෂය මේ කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් යන ආයතන මගින් ඉදිරිපත් කරන විභාග ජාත්‍යන්තරව පිළිගැනීමකට ලක් වෙනවා ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාග වලට වඩා. එම නිසා මෙම කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් විභාග සඳහා පෙනී සිටින කිසිුන්ට ජාත්‍යන්තර වශයෙන් ගෝලීයකරණය තුළ විශාල වාසි රාශියක් හිමි වෙනවා අපේ ශ්‍රී ලංකාවේ රජයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය කරන සිසුන්ට වඩා. එනිසා මං හිතන්නේ ශ්‍රී ලංකා රජයේ පාසල් වලත් කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් විභාග සඳහා සිසුන් පුරුදු කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් එම විභාග ගාස්තු ගෙවීමට රජය මැදිහත් වෙලා මේ කටයුත්ත කළ යුතුයි. එමෙන්ම දැන් රට පුරා විශාල සිසුන් ප්‍රමාණයක් ඉන්නවා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ සාර්ථකව නිම කරපු සහ එඩෙක්සෙල් ආයතනයේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සාර්ථකව අවසන් කරපු මේ දරුවන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එන්න අවස්ථාවක් නැහැ. එම නිසා ඔවුන්ගේ දෙමව්පියනුත් මේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ පාසල් ජීවිතයේදී විශාල වශයෙන් මුදල් වියදම් කරනවා ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන්න. එම නිසා දෙමව්පියන්ටත් හැකියාවක් නැහැ ඔවුන් මේ රට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට හෝ විදේශ විශ්වවිද්‍යාලයකට එම දරුවන් යොමු කිරීමට. එම නිසා ශ්‍රී ලංකා රජයේ විශ්වවිද්‍යාලවලත් මෙම දරුවන් ඇතුළත් වීමට හැකිවන පරිදි කටයුතු කළ යුතුයි.